පුතේ ගිහින් පොතක් බලා ගන්න. දැන් විභාගෙත් ලං වීගෙනනේ එන්නේ. අයියෝ අම්මේ විභාගෙට තව කොච්චර දවස් තියෙනවද? ඒ නිසා මට මේ දවස් ටිකේවත් පොඩ්ඩක් ෆ්‍රී එකේ ඉන්න දෙන්නකෝ. පොඩ්ඩෝ අද හවසට අපි එකතු වෙලා ක්‍රිකට් ගහමුද? අන්න නියම අදහස. එහෙනම් හවස 3:00 විතර අපේ ගේ ගාවට එන්න. මං අනිත් යාළුවන්ටත් ඒ වෙලාවට එන්න කියන්නම්. හරි. එහෙනම් මං ඔන්න 3:00 වෙද්දි ඔයාලේ ගේ ගාව. මොකද්ද? ක්‍රිකට් ගහන්න යන්නනේ. විභාගෙට තව දවස් කීයද තියෙන්නේ? යන්නේ කොහෙවත්? පොතක් බලාගන්නයි කිව්වේ ගෙදරට වෙලා. අප්පට සිරි අද නම් පොඩ්ඩගේ අම්මට මාට්ටු වුණා. ඔය ආකාශ් නේ කතා කරන්නේ. එයාට කියන්න විභාගෙට තව මාස කීයද තියෙන්නේ? ඒ නිසා අනිත් යාළුවෝ ටිකත් එකතු කරගෙන මෙහාට ඇවිත් දවසකට පැය 3-4ක්වත් යාළුවොත් එක්ක එකතු වෙලා පාඩම් කරන්න විදිහක් යෝජනා කරන්න. ඔයාලා ඔය බොරුවට කාලේ කකා සෙල්ලම් කරන්නේ නැතුව. හරි අම්මේ මං කියන්න. දැන් නම් පුතා ඉස්සර වගේ නෙමෙයි. ටිකක් උනන්දුවෙන් වැඩ කරනවා වගේ පේනවා. හැමදාම හවසට පැය 3-4ක් පාඩම් කරන එක ඇත්තරම ගොඩක් හොඳයි. පුතේ, ඔහොම තමයි ඉන්න ඕනේ. ඔන්ලයින් ක්ලාස් වල තියෙන හැම වීඩියෝ එකක්ම වගේ බලන්න. මොකද නැත්තම් පාඩම් එකතු වෙනවනේ. එතකොට බලන්න එපා වෙනවා. ඒ වෙලාවටම බැලුවාම හොඳයි. මම මේ දවස් ටිකේම දැක්ක ඔයා උනන්දුවෙන් වැඩ කරනවා. එහෙම තමයි ඉන්න ඕනේ. ඒකනේ අම්මේ. දැන් මං හොඳට වැඩ කරනවා. දැන් මං හොඳ ළමයි. අයියෝ පැය 3-4ක් ඔන්ලයින් ක්ලාස් බලන්න ගියාම ඔළුවත් විකාර වෙනවා. ෂේප් එකේ පැය 2ක් ක්ලාස් එක බලලා ඉතුරු පැය 2 ගේම් එකක් ගහනවා. තව විභාගෙට කල් තියෙන්නේ. ඒ අර පෙරේද ගණන් ක්ලාස් එකේ සර් කියලා දුන්න ගණන් තේරුණාද බං? මට ඒවා තේරුන්නේ නෑනේ. ඔයාලා කාට හරි ඒ ගණන් ටික තේරුණා නම් මටත් කියලා දෙන්නකෝ. මං ඕක කියලා දෙන්න. අයියෝ පොඩ්ඩෝ. පන්තියේ ගණන් හැදුවා නම් ඒවා එතනින් ඉවරයි බං. ආයෙත් ගැන හිත හිතා ඉන්න ඕනේ. අනික බං මේ එක්සෑම් කියලා ඔච්චර ඔළුව වෙහෙසන්න ඕනේ නෑ. අපි දැන් පොඩි වෙනසකටත් එක්ක ඕමියටක් ගහමුද? අනේ නිකිත උඹ නම් කියයි. උඹ ඇවිල්ලා මට විභාගෙට ලියලා දෙන්නේ. ඉතින් ඕනම් මම ලියලා දෙන්නම්. ඕකම හලපු දෙයක් නෑ නිකිත. මං ඉතින් උඹ ගැන දන්නානේ. උඹ පාඩුවේ හිටන් මං ලියා ගන්නම්. ඇත්තට කම්මැලිකම යන්නත් එක්ක ඕමියටක් ගහමුනේ. ඔව්වනේ. ඔව් සුපිරි අදහස. ආකාශ්. දැන් එතකොට මට ගණන් ටික කියලා දෙන්නම් කිව්වේ. අයියෝ බං එක්සෑම් එකට තව කල් තියෙන්නේ. මං ඕක හිමීට කියලා දෙන්නම්. අනේ මන්ද අප්පා. ඔයාලා නම් පුදුම යාළුවෝ. අර ක්ලාස් එකේ ඔන්ලයින් වීඩියෝ වාගේකුත් බලන්න තියෙනවා. දැන් ක්ලාස් ටිකක් බැලුවනේ එක දිගට. සතියක් තියෙන්නේ. හිමීට ඒ වීඩියෝ ටික පස්සේ බලනවා. මේ දවස්වල විභාග ආතතිය වැඩි. පොඩි වෙනසකටත් එක්ක පොඩ්ඩක් ෆෝන් එක අරගෙන YouTube පැත්තේ එහෙම ගිහිල්ලා වීඩියෝ එකක් බලලා මනස පොඩ්ඩක් සැහැල්ලු කරගන්න ඕනේ. අයියෝ ටක් ගාලා පාඩම් කරනවා කියලා පොත් ටික ගත්තට වැඩක් නෑනේ. මේවයි නෝට් එකක්වත් සම්පූර්ණ නෑනේ. තව දවස් 3යි තියෙන්නේ. මොනවා කරන්නද මන්ද? ආකාශ්කින්වත් කෝල් එකක් දාලා ඉල්ල ගන්න ඕනේ. ආකාශ් ෆෝන් එක උස්සන්නේ නෑනේ. නිකිතටවත් අරන් බලමු. අයියෝ නිකිත උස්සන්නෙත් නෑනේ ෆෝන් එක. කතා කරලා වැඩක් නෑ. මටත් ඉන්නේ මරු යාළුවෝ තමයි. නෝට් එකක්වත් ඉල්ල ගන්න කවුරුත් නෑ. පුතේ මෙච්චර දවසක් පාඩම් කරපුවා ඇතිනේ ඔය විභාගෙ ලියන්න. දැන් ගිහින් නිදා ගන්න. හෙට උදෙන්ම නැගිටින්නත් එපා. අම්මා නම් කියයි මට එළි වෙනකන් කරන්න වැඩ තියෙනවා. මේ ටියුට් ඔක්කොම පාඩම් කරන්නත් ඕනේ. අම්බෝ
එක දිගට දවස් දෙකක් නැහැරලා හිටියා. හරිම අමාරුයි. පාඩම් කරලා ඇස් දෙකම හොඳටම රිදෙනවා. පොඩ්ඩෝ මේ ඔයා නිදා ගන්න වෙලාව නෙවෙයි. හෙට එක්සෑම් පොඩ්ඩෝ. තව පාඩම් 7ක් එහෙමම තියෙනවා. නැගිටින්න පාඩම් කරන්න. ඔඩි දෙන්නේ මතක් වුණේ. පස්සේ පාඩම් කරනවා කියලා අර තියාගත්ත පාඩම් 7 එකක්වත් අතින් එල්ලුවේවත් නෑ. අයියෝ ඕගෙන් ප්‍රශ්නයක් එහෙම આવොත් මං කොහොමද උත්තර ලියන්නේ? අම්බෝ දැම්ම ගිහිල්ලා පාඩම් කරන්න ඕනේ. බුදු සරණයි පුතේ හොඳට විභාගෙ ලියන්න. බුදු සරණයි පුතේ හොඳට විභාගෙ ලියන්න. තව මාසයක් පාඩම් කරන්න කල් තිබ්බනම් නෑ මාසයක් ඕනේ තව සතියක් කල් තිබ්බනම් හොඳට පාඩම් කරගන්න තිබ්බා. මේක මට හොඳට මතකයි. අර මම පාඩම් කර හිටපු පිටුවට එහා පැත්ත පිටුවේ තිබ්බ මේකනේ. ලාවට දැක්කා වගේ මතකයි. උත්තරේ ලියා ගන්න මතක නෑනේ. කවුද හිතුවේ මේ පාඩමෙන් ප්‍රශ්න හයි කියලා? අයියෝ පේපරේ දැක්කා අම්මට ඇඬෙන්න වගේ. ටිකක් වෙලා ඩෙස් එකේ ඔළුව තියන්වත් ඉන්න. කවිසියෝ මේ 4 වෙනි එකේ උත්තරේ කියහන්කෝ. මන් දන්නේ නෑ බං. ඔබ දන්න විදියට ලියහන්කෝ. වද දෙන්නේ. අඩේ විනාඩි 5යි තියෙන්නේ. ටග්ගල් ලියන්න ඕනේ. අපරාධේ. ඔක්කොම ප්‍රශ්න වලට ලියා ගන්න වෙලාව මදි වුණානේ. හොඳ සින්දුවක් දාලා නටන්න ඕනේ. එක්සෑම් එක ඉවර වෙච්ච සතුටටත් එක්ක. ඩල් දින් ඉරකන දින්ගු අලේ ඔලිවි තිරන් බෝල්. මම නිදි මරාගෙන යාළුවොත් එක්ක එකතු වෙලා පාඩම් කරා. විභාගේ මට මතක විදියට නම් මං හොඳට ලිව්වා. වෙලාව මදි වුණ එක විතරයි. මං හිතනවා මට හොඳ රිසල්ට් එකක් ඇති කියලා. බලමු රිසල්ට් එක. ඔක්කොම විෂයන් ෆේල්? එහෙම වෙන්න බෑනේ. මං වැඩ කරානේ. මොකද්ද කිව්වේ? කෝ දෙන්න බලන්න. හොම්බේ ඇත්තනේ එන්න. ඔක්කොම විෂයන් ටික ෆේල් වෙලානේ. ඉතින් ඇත්තට එහෙම වෙන්න බැරි කොහමද? පාඩම් කරහන් කියලා කොච්චර කිව්වද? කනකට ගත්තේ නේ. ඉතින් ඔය හම්බෙලා තියෙන රිසල්ට් එක ලස්සනට. ඉතින් නම් මට හරියට වෙලාවක් තිබ්බේ නෑනේ පාඩම් කරන්න. ඒකනේ. මං ඉතින් කියන්නේ හැම තිස්සෙම මොකක් හරි විභාගයක ලකුණු අඩු වුණොත් කියන්නේ ඔය ඉතින් පාඩම් කරන්න වෙලාවක් තිබ්බේ නෑ කියලා. කොච්චර වෙලාව